හරි නංගි මල්ලි. දැන් ඔයාලේ පස්වෙනි පාඩම ඝන වස්තු වල පරිමාණ තමයි හොයන්න තියෙන අපිට. ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලනවා නම් ඔයගොල්ලන්ට තේරෙනවා කියලා හිතනවා නම් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒතර මම ඉස්සරහට past papers discussion දෙකක් මම ගේන්න හිතන් ඉන්නවා past papers සාකච්ඡා කරලා. ඊටමතර ඔයාලට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒවට රිප්ලයි කරනවා. කියන ඔයාලට තේරෙන්නේ නැති ගණන් මොනවා හරි තියෙනවා නම් ඒ හැමදේම දාන්න. ඉතින් අපි බලමු මේ හැඩතලවල පරිමාව හොයන්න. මේගොල්ලෝ කලින් හොයලා ඇති. මේ ඝනකයක් තියෙනවා, ඝන කාභයක් තියෙනවා, ත්‍රිකෝණාකාර පිස්මයක් තියෙනවා, සිලින්ඩරයක් තියෙනවා. ඝනකයේ පරිමාණ සූත්‍රය මොකද්ද? අපි පරිමාව P කියලා ගමු. P සමානයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. දිග A වැඩි කිරීම පළල A වැඩි කිරීම උස A. ඒතර ඝනකයේ පරිමාව A ගන්න. ඝන කාභයේ ඒකෙත් ඒක තමයි පරිමාව P කියලා ගමු. P සමානයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස සමානයි ABC. මේ තියෙන ත්‍රිකෝණාකාර හරස් කඩක් සහිත පිරමීඩයක්. අපි මේකේ හරස් කඩ ත්‍රිකෝණාකාරයි. ඒ වගේ තියෙන්නේ. ඒතකොට ත්‍රිකෝණයේ හරස් කඩ වර්ගඵලය මොකද්ද? භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බ උස H වැඩි කිරීම දිග L. එතකොට මේකේ පරිමාණ සූත්‍රේ භාගයයි AHL. දැන් සිලින්ඩරේ දැන් ත්‍රිකෝණය වගේ තමයි. මේක ත්‍රිකෝණාකාර මුහුණක් වගේ තමයි. මේකේ වෘත්තාකාර මුහුණක්. ඒතකොට වෘත්තයේ හරස් කළ වර්ගඵලය මොකද්ද? පරිමාව P කියලා ගමු අපි. කෙත් පරිමාව P කියලා ගමු. මම මේ පරිමාව P කියන නිකන් සංකේතයක් ගන්න. ඔයගොල්ලෝ කැමති එකක් ගන්න. P සමානයි හරස් කළ වර්ගඵලය වෘත්තය. වෘත්තයේ හරස් කළ වර්ගඵලය මොකද්ද? 5r වර්ගය. 5r වර්ගය වැඩි කිරීම කියන්නේ මේ මෙහෙමනේ. දැන් මේ කියන්නේ මේකේ පරිමාව වෙනකොට දැන් මේකේ හරස් කඩ තියෙන වෘත්තයන් අපි මේ පොඩි වෘත්ත වලට කැපුවොත් වෘත්ත වලට කපලා ඒ වෘත්ත h ප්‍රමාණයක් ඒ කියන්නේ මේකේ දිග h නේ. දිගේ වෘත්ත h ප්‍රමාණයක් මෙහෙම කපන්න පුළුවන්. එතකොට මේ හැම එකේම පරිමාව තමයි අපි ගන්නෙ. 4r වර්ග h. එතකොට වෘත්තයේ පරිමාණ ප්‍රමාණය 5r වර්ග h. දැන් බලමු නම් මල්ලි පතුල සමචතුරස්‍රාකාර ඍජු පිරමීඩයක පරිමාව. මේකේ පතුල සමචතුරස්‍රාකාර වෙනවා ඍජු උස පිරමීඩයක පරිමාව. අපි මේකට පතුලේ සමචතුරස්‍රයන් ඒතර පැත්තක දිගය කියලා අරගමු. උස අපි ගමු h කියලා. එතකොට ඒකේ පරිමාව වෙන සූත්‍රය තමයි 3 × 1 a වර්ග h. ඒ කියන්නේ සමචතුරස්‍රය පැත්තක දිග තමයි ඒ කියන්නේ උස කියන්නේ ඍජු උස. මේක තමයි සූත්‍රය. අපි ගානක් බලමු දැන්. ගානක් දීලා තියෙනවා සමචතුරස්‍රයේ පැත්තක දිග 15ක් කියලා ගමු. එතකොට a සමානයි 15යි h සමානයි 10 කියලා අපි දීලා තියෙනවා කියමුකෝ. එතකොට අපි බලමු මේ සූත්‍රයේ පරිමාව හොයන්න. පරිමාව සමානයි 3 × 1යි a වර්ග h සමානයි 3 × 1 වැඩි කිරීම ඒ කියන්නේ 15. 15 වර්ගය වැඩි කිරීම h 10යි. එතකොට 3 වරක් 5යි 5 වරක් 10 50 වැඩි කිරීම 15. 50 15ක් කීයද? 750යි. ඒකකේ අනිවාර්යෙන් අදගත්. ඒතකොට මේක පරිමාවනේ. පරිමාව කියන්නේ මේක 15 සෙන්ටිමීටර කියලා ගමුකෝ. මේ දෙකෙන් සෙන්ටිමීටර තමයි දීලා තියෙන්නේ. ඒතකොට 150යි ඝන සෙන්ටිමීටර පරිමාවනේ. අනිවාර්යෙන් එකගෙන අදගත් එකකේ ගැන සැලකිලිමත් වෙන්න. නැත්නම් ඔයාලා කොච්චර හොඳට ගාන හැදුවත් අන්තිමට මේ එකකේ වැරදිලා දැම්මොත් ලකුණු බිඳුවයි. අනිවාර්යෙන් ඒකකේ ගැන සැලකිලිමත් වෙන්න. පරිමාවන් නම් ඝන සෙන්ටිමීටර. හරි නංගි මල්ලි. දැන් අපි බලමු ඍජු වෘත්තක හේතුවක පරිමාව. ඍජු වෘත්තක හේතුවක් කියන්නේ පතුල වෘත්තාකාර හැඩයක් තියෙන වෘත්තක හේතුවක පරිමාව. මේකේ අපි යට පතුලේ වෘත්තයන්නේ තියෙන්නේ. අපි වෘත්තය අරේ r කියලා ගමු. උස h කියලා ගමු. එතකොට ඒ සූත්‍රය තමයි මේ තියෙන හේතුවේ පරිමාව තමයි v කියලා අපි අරන් තියෙන්නේ. v සමානයි 3 × 1යි 5r වර්ග h. මේක අපි අරගෙන තියෙන්නේ මේගොල්ලෝ උපකල්පනය කරනවා මේ හේතුවේ පාත්‍රයේ ආධාරක වෘත්තයේ අරයට සමාන සිලින්ඩරයක් අරගෙන
ඒ සිලින්ඩරේ උස h කියලා අරගත්තාම අරගෙන ඒ මුළු සිලින්ඩරේ පරිමාව වෙන සූත්‍රය මොකක්ද? සිලින්ඩරේ පරිමාව කියන්නේ පතුලේ ආරේ r නම් ආදි කියන වෘත්තාකාර ආධාරකයේ වෘත්තාකාර මුහුණතේ ආරේ r නම් සිලින්ඩරේ පරිමාව තමයි 5r වර්ගය h නේ. එතකොට මේගොල්ලෝ උපකල්පනය කරනවා. ඒ කියන්නේ මේකේ උසම තියෙන මේකේ අර ඒ කියන්නේ පතුලේ ආධාරක වෘත්තයේ අරේම තියෙන සිලින්ඩරයක පරිමාවෙන් 3න් එකක් කියලා තමයි මේගොල්ලෝ කේතුවේ පරිමාව අරගෙන තියෙන්නේ. එතකොට තමයි මේ සූත්‍රය එන්නේ 5r වර්ග h බෙදීම 3 තමයි මේක. එතකොට මේකේ අරගන්න තරකේ තමයි මේකේ උසටම සමාන සහ මේකේ අරේටම වෘත්තාකාර මුහුණේ අරේටම සමාන අරය තියෙන සිලින්ඩරයක පරිමාවයෙන් 3න් එකක් තමයි මේ වෘත්ත කේතුවේ පරිමාව කියලා තමයි මේක අරගෙන තියෙන්නේ. එතකොට මේ සූත්‍රය තමයි මේක. ඔයගොල්ලෝ මේ සූත්‍රය මතක තියාගන්න හොඳට. මේ සූත්‍රය ගන්න තරකේ තමයි මම අර කිව්වේ. මේ සූත්‍රය මතක තියාගන්න. අපි ගන් ගානක් බලමුකෝ. ගානේ අපි මේ අරේ සමානයි 7 cm එක දිහා තියමුකෝ. අරේ 7 cm උස 12 cm එක දිහා තියමුකෝ. ඒතර අපි අහන්නේ පරිමාව. පරිමාව සමානයි 3න් 1යි 5r වර්ග h. 3න් 1යි 5 වලට 22 බෙදීම 7 කියලා ගමු. මේක ගොඩක් ගණන් වලට ඒගොල්ලෝ කියනවා 22 බෙදීම 7 කියලා ගන්න කියලා. r කියන්නේ r නේ. r කියන්නේ 7. 7 වර්ගය වැඩි කිරීම 12. එතකොට මෙතන මේ 1/7කට මෙතන 1/7ක් කැපෙනවා. එතකොට 22 බෙදීම 3 වැඩි කිරීම 7 වැඩි කිරීම 12. මේ 3ට මේ 12 කැපෙනවා. එතකොට 4යිනේ. එතකොට 22 වැඩි කිරීම 7ක් 4 කීයද? 7ක් 4 7 14 21 28. එතකොට 28 වැඩි කිරීම 22. 616යි ඒකකයේ මොකද්ද පරිමාවක්. මේක දීලා තියෙන්නේ සෙන්ටිමීටර. එතකොට ඝන සෙන්ටිමීටර. අනිවාර්ය ඒකකයේ වැදගත්. දැන් ඔයගොල්ලන්ට මේ ගාන හදද්දී මේට වඩා ටක් ගාලා ඔයගොල්ලන්ට ඉක්මනට මේ කියන්නේ අඩු පේලි ගණනේ සුළු කරනවා. මේක හැම කියන්නේ හැම ළමයාටම එක විදියට නෑනේ. මම මේක පුළුවන් දුරවල ළමයාටත් තේරෙන විදිහට තමයි මම මේ කියලා දෙන්නේ. ඔයගොල්ලන්ට ඕන නම් මේක මේ පේලි අඩු ඒ කියන්නේ පේලි මෙච්චර යන්න නැතුව ටක් ගාලා සුළු කරලා හදන්න පුළුවන්. අන්තිමට උත්තරේ ඒකක කියන්නේ සැලකිලිමත් වෙන්න. සූත්‍රය මේක පරිමාව. හරිනේ. හරි නංගිමලේ දැන් අපි බලමු ගෝලයක පරිමාව. ගෝලය අපි මේ තියෙන ගෝලය. මේකේ අර r කියලා ගත්තොත් ගෝලයේ පරිමාව සමානයි 4න් 3යි 5r ඝනය. මේ සූත්‍රය මතක තියාගන්න. ගෝලයේ පරිමාව හුවොත් 4න් 3යි 5r ඝනය. ඔයාලට දැන් ගණන් වල දෙනවා මේ ගෝලයේ අරේ දීලා පරිමාව. එතකොට මේ සූත්‍රය ආදේශ කරලා ගණන් හදන්න මේ සූත්‍රේ මතක තියාගන්න. දැන් අපි උදාහරණයක් බලමුකෝ. ගෝලයේ අපි අරේ කියන අරේ මේ r සමානයි 21 ගේ තියෙන බලමු 21 සෙන්ටිමීටර තමයි r අරේ. ඒතර ගෝලීය පරිමාව තමයි අපෙන් අහන්නේ. ඒතර අපි ගෝලීය පරිමාව සමානයි v කියලා ගමුකෝ. මේ කියන්නේ මම මේ ගන්නේ කියන්නේ ඔයගොල්ලෝ කැමති අකුරක් ගන්න. කියන්නේ ගෝලීය පරිමාව සමානයි v කියලා ඔයගොල්ලෝ ලියලා v සමානයි 4න් 3යි 5r ඝනය. ඒතර 4න් 3යි 5 කියන්නේ මොකද්ද? 22 බෙදීම 7. අරේ මොකද්ද ගන්න? අරේ සමානයි 21යි. 21යි. ගණයක් නේ. ඒතකොට අරේ r පද 3ක් තියෙනවා. ඒතකොට මෙතන සුළු කරන්නව නම් පුළුවන්. 4 වැඩි කිරීම 22. මෙතන 4 3 21යි. මේ 21ට මේක 21 පදයක් කැපෙනවා. ඒතකොට තව 21 පද ටිකක් තියෙනවා. ඒතකොට 21 වැඩි කිරීම 21. මෙතන නම් ලොකු සුළු කිරීමක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ සුළු කිරීම පොඩක් හොඳට මේක සුළු කරන. ඒතකොට සුළු කිරීම හොඳට දියුණුවා. ඒ කියන්නේ සුළු කරන ඉක්මනට දරවල පුළුවන් වෙනවා. මේකේ උත්තරය අන්තිමට එන්නේ 38808යි. මේකේ ගාන කොච්චර හදුවත් මම හැමදාම කියනවා වගේ ගාන කොච්චර හදුවත් තරන්නේ නැහැ. ගොඩක් ළමයි එකකේ හරියට දාන එක්ක එකකේ දාන්නේ නිකන් මේකට ඉර දෙයක් ගන්න. එහෙම බෑ. ඒකකේ හරියට දාන්න. දැන් මෙතන ඔයාලට දීලා තියෙන්නේ මම දුන්නේ මේක 21 සෙන්ටිමීටර වලින්. එතකොට අපි පරිමාවක් හින්දා ඝන සෙන්ටිමීටර. දැන් ඔයාලට සමහර ගණන් වල මෙතන සෙන්ටිමීටර මීටර වලින් දෙනවා. તો මීටර නම් උත්තරේ අන්තිම උත්තරේ මීටර ඝන මීටර වලින් තියන්න. මීටරෙන් උත්තරේ දුන්නොත් මීටර වලින් තියන්න, සෙන්ටිමීටර දුන්නොත් සෙන්ටිමීටර වලින් තියන්න. තේරුණානේ?